කුලගේ.lk වෙබ්සයිට් එකට ගියාම මුලින්ම ඔයගොල්ලෝ මෙන්න මේ page එකට තමයි යන්නේ. මුලින්ම ඔයගොල්ලෝ ප්‍රොපෝසල් එක පළ කරන්න කලින් අපේ වෙබ්සයිට් එකේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඒකට මේ ඉහළින් තියෙන ලියාපදිංචි වන්න බොත්තම ක්ලික් කරන්න. දැන් මෙන්න මේ විදිය page එකකට ඔයා යනවා. මේකේ උඩ තියෙනවා ඔයාට ඕන නම් භාෂාව වෙනස් කරගන්න පුළුවන්. මේ විදියට සිංහල වලට හරි ඉංග්‍රීසි වලට හරි. ඊළඟට මේකේ ඔයාගේ ෆෝන් නම්බර් එක ගහන්න ඕනේ. මෙතන ෆෝන් නම්බර් එක ගහනකොට ඉස්සරහම තියෙන බිංදුව අයින් කරලා ෆෝන් නම්බර් එක ගහන්න. ඊළඟට මේ පහළ තියෙන next කියන එක ක්ලික් කරන්න. දැන් ඔයාගේ ෆෝන් එකට කුලගේ එකේ SMS එකක් එනවා. ඒකේ OTP අංකයක් තියෙනවා. ඒ OTP අංකය මෙතනින් ගහන්න ඕනේ. ඊළඟට මේ පහළ තියෙන verify කියන එක ක්ලික් කරන්න. දැන් ඔයා යන්නේ මේ page එකට. මේකේ ඔයා password එකක් ගහන්න ඕනේ. ඔයා කැමති password එකක් ගහන්න පුළුවන්. ඒකට ඉංග්‍රීසි අකුරු හරි ඉලක්කම් හරි 8ක් හෝ 8කට වැඩියෙන් තියෙන්න ඕනේ. මේ තැන් දෙකේම එකම password එක ගහන්න. මේ කෙළවරේ තියෙන ලකුණ ගාවට ගියාම ඔයගොල්ලන්ට ගහපු password එක බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ password එක මතක තියාගන්න. මොකද ආයෙ log වෙනකොට ඔයාට මේ password එක ඕනේ. ඊළඟට මේ register කියන තැන ක්ලික් කරන්න. දැන් ඔයාලා කුලගේ වෙබ්සයිට් එකේ register වෙලා ඉන්නේ. ඔයගොල්ලන්ගේ ලියාපදිංචිය සාර්ථකයි.